ඔන්න අද අපි ආව කටාර වල තියෙන තව අලුත් ඉවෙන්ට් එකක් බලන්න. අද අපි ඉන්නේ 974 ස්ටේඩියම් එකේ. අපි කලින් මෙහෙකට ආවේ මැච් එකක් බලන්න. හැබැයි අද අපි ආවේ වෙනම ඉවෙන්ට් එකකට. අපි අතරට ගිහිල්ලා බලමු. ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ අද කටාර ඉන්ටර්නැෂනල් ෆුඩ් ෆෙස්ටිවල් එකට. ඉතින් මේක තියෙන්නේ 974 ස්ටේඩියම් එකේ. මෙතන ඉතින් ලෝකේ වටේම එක එක රටවල් වල ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. අපිට ඉතින් අද ලෝකේ වටේම තියෙන එක එක කෑම ජාති try කරලා බලන්න පුළුවන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ඒ කියන්නේ. ඉතින් අපි ගත්තා මොනවාද චිකන් සුෂි ටාකෝස් එකයි තන්දුරි චිකන් බර්ගර් එකයි රසපාටයි අපි කාලා බලමු රසද දන්නේ නැහැ ඇත්තටම රසයි. නියම. මත් කාලා බලන්න. ඒක මොකද්ද? තන්දූරි චිකන් බයෝ. කාලා බලමු. රසයිද? අපි ඉතින් ෆුඩ් ෆෙස්ටිවල් එකේ භාගයක් විතර බලාගෙන ආවා. මෙතන ෆුඩ් ස්ටෝල්ස් විතරක් නෙවෙයි එක එක ඉවෙන්ට්ස් එහෙමත් ගොඩක් තිබ්බා. දැන් මේ පේන්නේත් ඒ වගේම ඉවෙන්ට් එකක්. තව මේ වගේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. එතකොට මියුසිකල් ෂෝස්, DJ ෂෝ, ඒ වගේම ෆුඩ් ෆෙස්ටිවල් එක අවසානයේ අපිට ලස්සන මල්වෙඩි සංදර්ශනයකුත් බලා ගන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්කම ඉන්න. Stay
දැන් අපි මේ try කරන්න යන්නේ ලෙබනන් වල තියෙන කෑමක්. මේ shop එකේ නම තමයි මෙසමේනියා. අපි දැන් මේ ගත්ත කෑම එකේ නම ෆ්‍රැන්සිස්කෝ සෑන්ඩ්විච්. මේකේ ගාණ වුණා කටර් රියල් 20ක්. ඇත්තරම අපි සාමාන්‍යයෙන් වෙනදර කන සෑන්ඩ්විච් වලට වඩා ගොඩක් වෙනස්. ඒකේ තිබ්බෙත් අමුතුම රසයක්. ඇත්තරම මාරම රසයි ඒ සෑන්ඩ්විච් එක. අපි ගත්තෙත් එක සෑන්ඩ්විච් එකයි. මොකද අපි දෙන්න විතරයි. අපි දන්නේ නැහැ ඒකේ ප්‍රමාණෙත් එක්ක අපිට ඇති වේද මදි වේද එහෙම කියන අපි දන්නේ නැහැ. මොකද අපි තව කෑම try කරන්නත් ඕන නිසා අපි එක සෑන්ඩ්විච් එකක් ගත්තා. හැබැයි ඒක දෙන්නෙකුට හොඳටම ඇති. අපි ඊළඟට try කළේ ෆ්‍රෙන්ච් ෆ්‍රයි එකක්. ඒ shop එකේ නම තමයි extra fry. ඒකේ ෆ්‍රයිස් වර්ග ගොඩක් තිබ්බා. එක වර්ගයේ ඒ කියන්නේ බිරියානි ෆ්‍රයි, බූම් බූම් ෆ්‍රයිස්, යම් යම් ෆ්‍රයිස්, ස්පයිසි ෆ්‍රයිස් වගේ ඒවා. අපි ගත්තේ ලයිම් ඇන් ස්පයිස් එක. ඒකේ ගාන මං හිතන්නේ මට මතක විදියට කටර් රියල් 20ක් වගේ තමයි ඒකෙත් ගාන උනේ. ඇත්තටම ඒකත් ඉතින් හරිම රසයි. මං හිතන්නේ අපි කටාර ඇවිත් මෙහිදී කාපු ෆ්‍රයිස් වලින් අපිට සෙට් වුණ ෆ්‍රයිස් වලින් රසම එක මේක. ඒ වගේම තමයි අපිට මේ වෙලාවේ අපි දෙන්නම මෙච්චර කියෙව්වට අපි දෙන්නට මේ වෙලාවේ ලොකු අකටතැබ්බෙකුත් වෙලා තියෙන්නේ. අපි ඒක දැනගත්තේ අත්‍තරම ගෙදර ආවට පස්සේ. අපි දෙන්න මෙතර මේ කච කච ගාලා කියෙව්වට ඒ වෙලාවේ මයික් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ. අත්‍තරම අපි දන්නෙත් නෑ මයික් එක ඕෆ් වෙලා කියලා. ඉතින් අපි දෙන්න ඔහේ කියවගෙන ගියා. ගෙදර ඇවිල්ලා බලද්දි වීඩියෝ එකේ වොයිස් මුකුත්ම නැහැ. ඉතින් අපිට ආයෙම මුල ඉඳලා වොයිස් කරන්න සිද්ධ වුණා. හැබැයි කන එක රසයි. මගේ ෆ්‍රයිස් එකට ගොඩක් ආසයි. ඒක හරිම රසයි. ඉතින් ඊට පස්සේ අපි ගත්තේ හැමදාම වගේ මගේ ආසම් බීම් එක හොට් චොක්ලට් එකක්. හොට් චොක්ලට් බොන්න යන්නේ. රසයි. හැබැයි මගේ තොල පිච්චුණා.
නමන මල් වෙඩිත් බැලුවා. ඔව් මල් වෙඩිත් බැලුවා. වීඩියෝ කරන්න මතක්ුන්නේ නැහැ කන්න ගත්තට පස්සේ. හොඳට කෑවා. ඔය නම් ඉතින් දැන් යන්න හදන්නේ. දැන් යන ගමන් නැති ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.